හරි ළමයි. ඔයාලට ලේසි වෙන්න මං මේ ටික වගුවකට ගත්ත එකපාර. එතකොට මේ කම්පැරිසන් එකක් එක්කම යන්න පුළුවන්. රයිට්. ඉතින් අපි ස්ට්‍රිං කලින් කතා කළා data structures සම්බන්ධයෙන් කතා කරද්දී. So අපි next දැන් බලන්න යන්නේ list ටිකයි, tuples ටිකයි, dictionary ටිකයි සහ set ටිකයි කොහොමද වෙන්නේ කියලා. right. මුලින්ම ordered and unordered නැත්තම් order එකක් නැති කතන්දරයට આવොත් එහෙම දැන් ওই syntax කතන්දරේ මම කියන්නේ නෑ කොහොමද වෙන්නේ ඊළඟට syntax එක මොනවාද තියෙන්නේ දැන් ඔයාලට පේනවා තියෙන්නේ square brackets එකේ තියෙන list එකට normal brackets tuple එකට ඒ වගේ syntax ඒව ටික අපි කතා කරමු ඒ ටික වෙනම discuss කරද්දී unordered කියන්නේ ළමයි ඔයාලා කොහොම ඒ set එක ලිව්වත් ඔයාලට පේනවා ඇති set එක තමයි unordered කියලා තියෙන්නේ කොහොම set එක ලිව්වත් ඒක හැමතිස්සෙම වෙනස් වෙනවා 10 20 30 කියලා ඔය තියෙන එක්සාම්පල් එක ඔයා ආපහු රිෆ්‍රෙෂ් කරලා print කළොත් එහෙම ඔතන 30 10 20 කියලා print වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් ඒක තමයි order එකක් නැහැ කියලා කියන්නේ අනිත් ඒවා සැලකියුතු විදිහට ordered structures විදිහට අපිට ගන්න පුළුවන් list එක tuple එක dictionary එක insertion order කියන්නේ අර insert කරන order එකට තමයි තියෙන්නේ කියන කතන්දරේ ඊට පස්සේ indexing කතන්දරයට ආවට පස්සේ දැන් order එකක් නැත්නම් ඒකට indexing නැහැනේ ඒක ප්‍රධාන එකක්. ඒතකොට set එකට indexing කතන්දරයක් නැහැ. index එකක් කියන්නේ මොකද්ද? අර බිඳුවේ ඉඳන් අර අපි id එකක් දාගෙන යන්නේ. ඒකටනේ අපි index එකක් කියන්නේ. dictionary එකේ ඇයි dictionary එකේ index එකක් නැත්තේ? ඒකේ තියෙන්නේ key value pair එකක් විදියට. ඒක normal elements විදියට නෙමෙයි තියෙන්නේ. items විදියට නෙමෙයි තියෙන්නේ values. key value pairs විදියට තියෙන්නේ. ඒතකොට ඒක index එක වෙන්නේ key එක. නැතුව අර අපි normal දන්න string වලදී අපි කරපු index එක නෙවෙයි. ඊළඟට tuple එක ordered list එකත් ordered ඉතින් දෙකම indexing සහ negative indexing වලට support කරනවා ඊට පස්සේ mutable කියන්නේ ළමයි වෙනස් කරන්න පුළුවන්කම mutable කියන්නේ ඔයාට දැන් තියෙන list එකක් ඒ list එකේම වෙනස්කම් කරන්න පුළුවන් ඒ list එකට උදාහරණයක් විදියට අපි list එකක් define කරොත් එහෙම x කියන variable එකකට ඒ x කියන list එකම අපිට වෙනස් කරන්න පුළුවන්. දේවල් add කරන්න පුළුවන්, දේවල් update කරන්න පුළුවන්, දේවල් delete කරන්න බෑ. පුළුවන්. එතකොට එහෙම update කරන්න පුළුවන් ඒවට අපි කියනවා mutable structures කියලා. එහෙම update කරන්න බැරි tuple වගේ ඒවට අපි කියනවා immutable structures කියලා. එතකොට ඒ තියෙන list එක අපිට වෙනස් කරන්න බෑ. right. ඊළඟට මේ විදිහට access method එක දාලා තියෙනවා elements add කරන්න පුළුවන්ද බැයිද කියලා දාලා තියෙනවා remove කරන්න බැයිද පුළුවන්ද කියලා දාලා තියෙනවා update කරන්න පුළුවන්ද බැයිද කියලා දාලා තියෙනවා මේකේ main purpose එක දාලා තියෙනවා මේ විදිහට අපිට අවශ්‍ය නම් store කරගන්න ordered changeable data එක variable එකකට assign කරගන්න නැත්නම් store කරගන්න අපිට use කරන්න පුළුවන් list එක නැත්නම් ordered fixed data use කරන්න ඕන නම් අපිට use කරන්න පුළුවන් tuple එක. ඊළඟට keys විදිහට අපිට store කරගන්න ඕන නැත්නම් key value pairs විදිහට store කරගන්න ඕන නම් අපිට store කරගන්න පුළුවන් dictionaries විදිහට. එහෙම නැත්නම් unique values විදිහට අපිට store කරගන්න ඕන නම් මොන හරි elements ටිකක් නැත්නම් components ටිකක් අපිට use කරන්න පුළුවන් set කියන data structure එක. ඊට පස්සේ len function එක හතර දෙනාටම වැඩ කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ ප්‍රධානම දේ තමයි repetitions වලට support කරනවද නැද්ද කියලා කතන්දරේ. දැන් repetitions වලට කතා කරද්දී repetition විදිහට අපිට mainly list එක සහ tuple එක ගන්න පුළුවන්. ඊට පස්සේ common methods ගැන අපිට මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. අපි overall ඔය හතරම වෙනම discuss කරනවා සහ loop වලින් කොහොමද ඕවා කතා කරන්නේ සහ loop වලින් කොහොමද ඕවා අපි values print කළේ කියන කතන්දරේ කලින් අපි for loop වීඩියෝ එකේ කතා කළා. එතකොට මේකෙදී අපි ඒවා අපෝ කතා කරන්න යන්නේ නැහැ. කොහොමද මේ methods නැත්නම් functions වැඩ කරන්නේ කියලා තමයි වෙනම කතා කරන්න යන්නේ. right. මේකේ note down එකක් short note එකක් ගහ ගන්න ඕන. ඔයාලා ඒක ගහ ගන්න. මේකේ fully syllabus එකේ තියෙන fully දේවල් ටික
ෆුලි කම්ප්ලීටඩ් නෝට් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඔයාලට කිසිම බයක් නැතුව එක්සෑම් එකට මේ ටික යූස් කරන්න පුළුවන්, පාඩම් කරගන්න පුළුවන්. රයිට්. හරි ළමයි. දැන් අපි පටන් අරන් තියෙන්නේ මුලින්ම ලිස්ටිං කතන්දරේ. එතකොට අපිට දැන් මම ඔයාලට ලේසි වෙන්න කමෙන්ට්ස් උත්දාගෙන තියෙන්නේ. ඔයාලට ලිස්ට් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරිද? මාරම ලේසි. ඔයා මොකක් හරි වේරියබල් එකක් දැම්මා. ස්ක්වයර් බ්‍රැකට්ස් ඇතුලේ ඔයාලට ඕනම data type එකක් මෙතන ලියන්න පුළුවන්. ඉන්ටිජර් වේවා, ස්ට්‍රිං වේවා, ඕනම එකක් අපිට ලියන්න පුළුවන්. කලින් එක්ස්ප්ලেইন කළා වගේ. එතකොට ඒ ටික ලස්සනට ලියන්න පුළුවන්. මෙතනදී මම ඉන්ටිජර්ස් විතරක් අරන් තියනවා ලේසි වෙන්න. හරිද? එතකොට ස්ක්වයර් බ්‍රැකට්ස් ඇතුලේ ලියන්න ඕනේ. සහ මේක අපි කිව්වා ordered data structure එකක් කියලා. ඊට පස්සේ අර string වගේම තමයි අපිට index මේකේ තියෙනවා negative and positive index. අපි අර කලින් කරපු string එක වගේම මුලින්ම පටන් ගන්නවා 0 1 2 3 ඔහොම දකුණු පැත්තට යනවා. දකුණු පැත්තේ කොනෙම පටන් ගන්නවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔහොම වම් පැත්තට එනවා. එතකොට මුලින්ම දැන් අපි බිඳුවනේ. බිඳුව තියෙන්නේ කීයද? බිඳුව තියෙන්නේ 10. එතකොට මෙන්න මේ ඉන්ඩෙක්ස් එක print කළාට පස්සේ variable එක square bracket ඇතුලේ index number එක print කළාට පස්සේ ඔයාලට 10 කියලා print වෙනවා. හරිද? ඊට පස්සේ 2 කියන්නේ කීයද? බිඳුව 1 2. ඒ කියන්නේ 30. ඔයාලට ලස්සනට 30 print වෙලා තියෙනවා. නෙගටිව් පැත්තෙන් ගත්තොත් මම කිව්වා දකුණු පැත්තේ ඍණ 1 තමයි මුලින්ම තියෙන්නේ. එහෙනම් මුලින්ම print වෙන්නේ 40. ඊළඟට 30 ලස්සනට print වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මතක ඇති string වලදී අපි slicing කියලා කතන්දරයක් කළා. ඒ කියන්නේ අර අපිට අවශ්‍ය කෑල්ල විතරක් ගන්නවා. හරිද? අපිට අවශ්‍ය කෑල්ල විතරක් ගන්නවා. ඒකේ අපි කිව්වා පළවෙනි මෙන්න මේ පළවෙනි ඩොට් දෙකට කලින් දාන්නේ අපි පටන් ගන්න තැන, ඊළඟට ඉවර වෙන තැන, ඊළඟට කීයෙන් කීයද යන්න ඕනේ කියලා. කීයෙන් කීයද යන්න ඕනේ කියලා. ඍණ දාන්නත් පුළුවන්, ධන දාන්නත් පුළුවන්. රයිට්. දැන් මේකෙදි මම මේ මුල්ම ලිස්ට් එක මේ ගත්තේ. මේකෙදි numbers 1 ඉඳන් 3 වෙනකන් යන්න දෙන්නේ. 1 කියවුද? 1 කියන්නේ 20. 1 ඉඳන් 3 කියන්නේ කවුද? ඔයා දන්නවා අපි string වල කළා මේ අන්තිමට තියෙන එක print වෙන්නේ නැහැ. ඒ කියන්නේ 3ට 3 කියන්නේ 1 2 3 40. හැබැයි print වෙන්නේ 2ට වෙනකන්. end වෙන එක්කෙනාට කලින් එක්කෙනා වෙනකන් තමයි print වෙන්නේ. එතකොට මෙතනදී print වෙන්නේ කීයද? 20යි 30යි. මේ විදිහට අපිට list එකක් විදිහට ඔන්න ඇවිල්ලා තියෙනවා. හරිද? ඊළඟට මෙතනදී කතන්දරේ වෙන්නේ මෙතන දැන් default එක කීයද? default එක බිඳුව. ඒක අපි දන්නවා. එහෙනම් බිඳුව කියන්නේ 10. එහෙනම් 10 ඉඳන් 20 30 කියලා print වෙලා තියෙනවා. ওই විදිහට මෙතන 2 ඉඳන් පටන් අරන් ඉවර වෙනකම් print වෙලා තියෙනවා. මෙතන ඍණ 1කින් අඩු වෙලා තියෙනවා. ඒතකොට default එක ගන්න අපි සාමාන්‍යයෙන් මුල්ම එක, ඊළඟට අවසාන එක ගන්නවා ඊළඟ එක විදිහට. මොකද මේකේ මුකුත් ලියලා නැති හින්දා. හැබැයි ඍණ 1කින් ඍණ 1 තියෙන්නේ. ඒ කියන්නේ ආපස්සට තමයි යන්නේ. හරිද? මේක ස්පෙෂල් සීන් නම් මේක චුට්ටක් මතක තියාගන්න. මේක ආපස්සට තමයි යන්නේ. හරිද? ඍණ 1 ඍණ 1. ඊළඟට අප්ඩේට් කරලා තිනවා. අප්ඩේට් කරන්න අපි ලොකු සීන් එකක් නැහැ. අපි ස්ට්‍රිං වල අප්ඩේට් කරන්න කතන්දරයක් අපි කියන්නේ නැහැ. මොකද ඒක කරන්න බැරි හින්දා. හැබැයි ලිස්ට් වලදී අප්ඩේට් කරන්න පුළුවන්. සරලයි ඉන්ඩෙක්ස් එක සමාන කරනවා අලුත් වැලියු එකට. ඉන්ඩෙක්ස් එක සමාන කරනවා අලුත් වැලියු එකට. එතකොට ඒ ඉන්ඩෙක්ස් එකට වැටෙනවා. එතකොට 1.25 වෙනවා. දැන් 1.25 වුණාමේ. කලින් තිබ්බේ 1.20 දැන් 25 වුණා. ඊළඟට කතන්දරේ තියෙනවා මෙන්න මේක ගොඩක් එක්සෑම් වල අහන එක, append කරන එක. append එකේදී වෙන්නේ ඔයාට අන්තිමට මේ අපි දාන value එක append method එකේදී වෙන්නේ ඔයාගේ list එකේ අන්තිමට ගිහිල්ලා add වෙන එක. මේ දින් අන්තිමට 50 add වෙලා. ඒක ආයි print කරලා බැලුවට පස්සේ අන්තිමට 50 add වෙලා. ඊළඟට අපිට ওই විදිහට දෙක තුනක් ඇඩ් කරන්න පුළුවන්. ඒකෙදි අපි use කරන්නේ extend කියන function එක. extend function එක. මේක append function එක පිටිපස්සට ඇඩ් කරන්න නම් extend function එක දික් කරන්න. කියන්නේ එක දිගට තව මොන හරි ඇඩ් කරන්න නම්. ඒ කියන්නේ ඇත්තටම තව list එකක් ඇඩ් කරන්න නම්. හරිද? ඇත්තටම අපිට තව list එකක් ඕකෙන් එක දිගට ඇඩ් කරන්න ඕන නම් අපිට ඒකට පස්සේ
ඒ අදාළ අපේ ලිස්ට් එකට පස්සේ එහෙනම් ඒ ලිස්ට් එකේ name එක dot extend key function එක දාන්න පුළුවන්. ඊළඟට එලිමන්ට් එක ඒ කියන්නේ අපි insert කරනවා නම් අපි කෙලින්ම insert කරනවා නම් හරිද specific index එකකට අපිට insert කියන function එක use කරන්න පුළුවන්. මේකෙදී ආපහු එකට 15 use කරලා තියෙනවා. එකට 15 use කරලා තියෙනවා. දැන් update එකයි insert එක පටලව ගන්න එපා. හොඳේ. මෙතනදී කරන්නේ තියෙන index එකට අපි value එකක් දානවා. මෙතනදී කරන්නේ මේ index එකට value එකක් දානවා. හැබැයි මෙතන මේ කලින් එක තිබ්බ index එකේ value එක replace වෙන්නේ නැහැ. එයා ඊළඟට දෙවෙනි එකට වෙනවා මේ. දෙවෙනි එකට ගිහිල්ලා 25 කියන එක. ඒකෙන් තමයි insert එකේ වෙනස. insert එකේ append එකේ නැත්නම් update එකේ ඒ වල වෙනස එහෙමයි. හරිද? මේක ආපහු පිටිපස්සට හරි බලන්න පෝස්ට් කරලා බලන්න. සහ ඔයාලට දැන් රිසෝසස් තියෙනවනේ ChatGPT Gemini ඕන එක බේසික් මේවට තියෙනවනේ. එතකොට ඒ වලින් මේවා ගහලා බලන්න මේ ෆන්ක්ෂන්ස්. හරිද? right. ඊළඟට තියෙනවා numbers.remove කියලා. හරිද? numbers.remove. එතකොට මොකද්ද වෙන්නේ? ඒ අදාළ value එක මොකද්ද වෙන්නේ මේ බලන්න. ඒ අදාළ value එක remove වෙනවා. හරිද? ඒ අදාළ value එක remove වෙනවා. value එකෙන් තමයි remove කරන්නේ. පළවෙනි value එක හොඳේ. පළවෙනි value එක remove වෙනවා. ඊළඟට pop function එක. මේකත් ගොඩක් වෙලාවට exam එකේ අහන එකක් pop function එක. pop එකෙන් කරන්නේ ළමයි මෙහෙම empty bracket එකක් දුන්නොත් එහෙම mainly empty bracket එකක් දුන්නොත් mainly අපේ අග තියෙන එක්කෙනාව අග හරිද අග තියෙන අන්තිමටම ඇඩ් කරපු එක්කෙනාව අයින් වෙනවා 70 අයින් වෙනවා. මෙතනදී අපිට pop function එක ඇතුළට specific index number එකක් දෙන්න පුළුවන් එක කියන කෙනාව අයින් කරන්න කියලා. එතකොට එක වෙලා තිබ්බේ දැන්ට 15 එයාව අයින් වෙලා මේ විදිහට එනවා. මෙන්න මේ විදිහට එනවා. ඊළඟට full clear කරන්න ඕන නම් එතකොට මොකද වෙන්නේ? clear කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. හරිද? clear කළාට පස්සේ list එකේ empty list එකක් එනවා. delete එකයි clear එකයි දෙකක් ඈ. delete එකේදී list එක delete කරලා දානවා. එතකොට ආපහු අපිට list එකක් එන්න කිව්වට error එකක් එන්නේ. දැන් මෙතනදී කලේ elements ඔක්කොම clear කරපු එක. clear function එකේ. right. ඊළඟට sorting කතන්දරේ sorting කියන්නේ අපි දන්නවා ආරෝහණ පිළිවෙලට හදන එක. සරලයි sort function එක දාලා ආරෝහණ පිළිවෙලට හදන්න පුළුවන්. මේ ඔක්කොම අර variable එක dot function name එක. variable එක dot function name එක. list එකේ variable එක dot function එකේ name එක. ඊළඟට reversing reverse. හරිද? රිවර්සින් කරන්න අපි use කරනවා reverse function. හරිද? reverse කරනවා කියන්නේ මොකක්ද? reverse කරනවා කියන්නේ දැන් අපි හදාගත්තනේ sort කළානේ. දැන් මෙතනදී මොකද වෙන්නේ? පිටිපස්සේ ඉඳන් ඉස්සරහට ලියවෙනවා. හරිද? ඒක sort කළේ නැත්තම් ඒත් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට තමයි ලියවෙන්නේ. අවරෝහණ නෙමෙයි හොඳේ. descending order නෙමෙයි මේ කියන්නේ reverse එක. පිටිපස්සේ ඉඳන් ඉස්සරහට. ඒක ආරෝහණ වුණත් අවරෝහණ වුණත් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට තමයි ලියවෙන්නේ reverse function එකේදී. ඊළඟට තියෙනවා මෙතන මේ copy කරලා ඒ කියන්නේ අපේ දැන් තියෙන දැන් මේ new numbers කියන අලුත් variable එකට අපේ මේ numbers කියන list එක copy කරනවා. ඒකට අපි copy function එක use කරනවා. ඊළඟට අපිට count කරන්න පුළුවන් මේ වගේ values කොච්චරක් තියෙනවද කියලා count function එකෙන්. ඒතකොට දැන් මෙතන 10යි කියලා තියෙනවා නම් 10ව 3කට එන්න ඕනේ. මේ තියෙන 10ව 3ක් කටලා values ගන්න count කරනවා count function එකෙන්. ඊළඟට index function එක. දැන් මේවා ඔයා ලියා ගන්නවා නම් ලියා ගන්න post කරලා ලියා ගන්න. ඔයාලට කැමති විදිහට short note එක ගහගන්න. මේක මෙතනින් කරන්නේ සිංහලෙන් අර ඉංග්‍රීසි වලින් ඔයාලට තේරෙන විදිහට පාඩම් කරද්දී ඒක set වෙන විදිහට ලියා ගන්න. හරිද? ඊළඟට index එක බලන්න ඕන නම් අපිට 20 කියලා බැලුවට පස්සේ එනවා මුලින්ම 1 කියන එක. මොකද මොකක්ද 20 තියෙන්නේ පළවෙනි index එකේ. මේක 0 මේක 1. ඒතර පළවෙනි index එකේ තමයි 20 තියෙන්නේ. ඒ හින්දා 1 කියලා එනවා. ඊළඟට මෙතන ලිස්ට් එකතු කරන කතන්දරේ තියෙනවා. ඊළඟට අදාළ වැලියු එකක් මේ මොකද්ද මේ අදාළ මේ රෙපිටිෂන් එක කතන්දරේ තියෙනවා. හරිද? මෙතන ඔයාලට පේනවා ඇති A දන B ඒ කියන්නේ ලිස්ට් දෙකක් එකතු කරලා තියෙනවා. මේ තියෙන ලිස්ට් දෙකක් එකතු කරලා ලිස්ට් දෙකක් එකතු කරලා හරිද? ඊට රෙපිටිෂන් කතන්දරේදී මෙතන අපි කියලා තියෙනවා A කියන
A කියන ලිස්ට් එක 3 පාරක් print කරන්න කියලා මේ 1 2 3 කියන එක 3 පාරක් print කරන්න කියලා තියෙනවා. ඒක මේක වෙලා තියෙනවා මේ. හරිද? ඊළඟට membership කියලා කතන්දරයක් තියෙනවා. ඒක නම් ලොකුවට ALS වල mainly අහන්නේ නැහැ. අපි check කරන්නේ මේ අදාළ value එක මේ list එකේ ඉන්නවද කියලා. 2 ඉන්නවද A එකේ? ඔව් ඉන්නවා. 10 not in A. not in A කියන්නේ A කියන list එකේ නැද්ද? එහෙනම් ඔව්. එහෙනම් true. ඒකත් true. 10 in A කියලා තිබ්බනම් 10 in A කියලා තිබ්බනම් මෙතන එන්නේ false. 10 කියලා එකක් A එකේ නැති හින්දා false. ඊට පස්සේ len function එක මේක අපි for loop කරද්දිත් කළා. normal length එක අපිට ගන්න පුළුවන්. A එකේ length එක 3යි කියලා. ඊළඟට for loop එකෙන් item print කරගන්නත් පුළුවන්. ඊළඟට while loop එකෙන් item print කරගන්නත් පුළුවන්. අපි ඒ ටික for loop කරද්දි කරා. right. එතකොට මේක තමයි listing කතන්දරේ list එක. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා tuple dictionary set වගේ ඒවා. ගොඩක්ම මේ exam එකට එන්නේ මෙන්න මේ list එකත් එක්ක තමයි mainly එන්නේ. ඊට අමතරව tuple එනවා. වැඩිපුර priority එකක් දෙන්න පුළුවන්. ඊළඟට dictionary ඊළඟට set එක ඉතින් එන්නේ නැති තරම්. හරිද? එනවා ගොඩක් කලාතුරකින් තමයි set සම්බන්ධ ප්‍රශ්නයක් එන්නේ. ඒතර mainly listing ටික බලා ගන්න. මේකේ code එක තියෙනවා මේ විදිහට. ඔයාලට post කරලා ලස්සනට ලියා ගන්න පුළුවන්. හරිද? ලියා ගන්න ඒවා. උත්තර ටිකත් ඒ හා සමානව බලන්න. හරිද? මෙතන print ගාන්න ලස්සනට තියෙනවා. right. හරි ළමයි. අපි අර විදිහට ලිස්ටිං කළා. ටපල්ස් උත් මේ හා සමානමයි. වෙනස තියෙන්නේ ටපල් එකක් ලියන්නේ අපි සාමාන්‍ය parenthesis විදිහට. හරිද? ටපල් එකක් ලියන්නේ අපි සාමාන්‍ය parenthesis විදිහට. සාමාන්‍ය brackets. නැත්නම් brackets නැතුවත් අපිට ලියන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ටපල් එකක් මෙන්න මේ විදිහට අපිට create කරගන්න පුළුවන්. හරිද? ටපල් එක මේ විදිහට create කරගන්න පුළුවන්. මේ විදිහට. ඊට පස්සේ සිංගල් එලිමන්ට් ටපල් එකකදී අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න සිංගල් එලිමන්ට් ටපල් එකකදී අනිවාර්යයෙන්ම කමා එකක් දාන්න ඕනේ. සිංගල් එලිමන්ට් එක ලියලා කමා එකක් දාන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඒක හොඳට මතක තියාගන්න. ඒක එක්සෑම් පොයින්ට් එකක් විදියට වැදගත් වෙන්න පුළුවන්. හරිද? ඊළඟට print type x. අපි type එක බැලුවොත් එimhe දැන් අපි දන්නවා ටපල් එකක් කියලා. එහෙනම් අදාළ විදිහට ටපල් කියලා එනවා. දැන් මේක අපි දන්නවා ක්ලාස් ටපල් කියලා එන්නේ ටයිප් එක චෙක් කරාට පස්සේ. ඔය වගේම අපිට ඉන්ටිජර් ස්ට්‍රින්ග් ඒ වගේ ඒවත් චෙක් කරන්න පුළුවන්. ඔය අපි කරලා බලලා තින්නේ. ඊළඟට ඉන්ඩෙක්සින් කතන්දරේ අර ලිස්ට් එකේ වගේමයි. මම ඒ හින්දා ඒකට එච්චර ලොකු කාලයක් වැය කරන්න යන්නේ නැහැ. 0 ඉන්ඩෙක්ස් එක 10. ඉතින් ওই විදිහට print කරලා දිනවා 10. දෙවෙනි ඉන්ඩෙක්ස් එක 30. ඍණ එක කියන්නේ 40. ඊළඟට ස්ලයිසිං කතන්දරය ආවට පස්සේ 20 30 10 20 30 ඊට පස්සේ දෙකෙන් පටන් ගන්නවා නම් 30 40 ওই විදියට මෙන්න මෙතෙන්ට වෙනකම් මේ 30 40 කතන්දරයට වෙනකම් අර කලින් ලිස්ට් එකේ දේවල්ම තමයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට මෙතනදී අර කලින් කතා කරා වගේම මේ ටපල් ලිස්ට් වගේම එකතු කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට එකතු කරලා තියෙනවා. සා රෙපිටිෂන් අපිට මේ විදිහට ලියන්න පුළුවන් ගුණ කිරීමක් විදිහට. මේක A 3ෙන් ගුණ වෙන්නේ නැහැ හොඳේ. 3 පාරක් තමයි ලියවෙන්නේ. සමහරක් ළමයි මෙතන එකෙන් එක 3ෙන් ගුණ කරනවා. 3 වරක් එක 3යි, 3 වරක් දෙක 6යි, 3 වරක් 3 9යි. එහෙම සීන් එකක් නැහැ. අදාළ ටපල් එකෝ ලිස්ට් එක 3 වතාවක් ලියවෙන එක තමයි තියෙන්නේ. හරිද? 4 දැම්මොත් 4 වතාවක්. ඊළඟට අර membership කතන්දරේ අර වගේම තමයි ලිස්ට් එකේ වගේම තමයි. හින්දා ලොකු වෙනසක් නෑ. true කියලා එනවා. මොකද 2 නෑ 10 නෑ අදාළ A කියන ටපල් එකේ. මේකේ tuple කියනවා ටපල් කියනවා. ඒ pronunciation ලංකාවේ ඇතුලේ වෙනස් වෙලා තියෙනවා. student කමල් 20 ICT මං කිව්වේ brackets නැතුවත් අපිට මොකක් කරගන්න පුළුවන්ද? ටපල් එකක් ලියා ගන්න පුළුවන්. ඒතර මේක ටපල් එකක් විදිහට තමයි එන්නේ මේ. ස්ටුඩන්ට් කියන එක print කරාට පස්සේ ඒක ටපල් එකක් විදිහට තමයි එන්නේ. හැබැයි ආන්සර් එකේදී normal brackets එනවා. ඒක තමයි ටපල් වල solid structure එක. නැත්තම් අපිට මෙහෙම brackets නැතුවත් අපිට ලියන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ unpacking කතන්දරයට ආවට පස්සේ අපිට වෙන වෙනම name age subject
වෙන වෙනම අන්පැක් කරගන්න පුළුවන්. ඒකෙදී වෙන්නේ කතන්දරේ අපි මුලින්ම මේ අදාළ අයිටම්ස් 3යි නම් තියෙන්නේ. ඒ තුනට අදාළ වේරියබල් 3ක් මෙන්න මේ ස්ටුඩන්ට් කියන ටපල් එකට අසයින් කරනවා. එතකොට නේම් එක සමානයි කමල් වෙනවා, ඒජ් එක සමානයි 20යි වෙනවා, සබ්ජෙක්ට් එක සමානයි ICT වෙනවා. දැන් හදිසියක සබ්ජෙක්ට් එක මෙතෙන්ට දැම්මොත් එහෙම සබ්ජෙක්ට් එක සමානයි 20 තමයි වෙන්නේ. ඒ විදිහට අපිට අසයින් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒ අදාළ වේරියබල් එක print කළාට පස්සේ ලස්සන්ට කමල් 20 ICT කියලා මේ තුනට print වෙනවා. ඊළඟ මල්ටිපල් අසයින්මන්ට් ගත්තට පස්සේ අපිට එකපාර මේක වේරියබල්ස් වලක් තියෙනවා අපි කතා කරගන්නවා. එකපාර අපිට වේරියබල් 3කට එලිමන්ට්ස් සෙට් කරන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට print කරන්න පුළුවන්. ඊළඟ කවුන්ට් කතන්දරය ආවට පස්සේ අර කලින් වගේම තමයි ලිස්ට් එකේ වගේම තමයි වැලියු එකක් දුන්නාට පස්සේ කවුන්ට් ෆන්ක්ෂන් එකෙන් ඒක කී වතාවක් කීයදීලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟ ඉන්ඩෙක්ස් ෆන්ක්ෂන් එකෙන් අපිට මේ වැලියු එක තියෙන ඉන්ඩෙක්ස් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන්. සරල සීන් එකක් තියෙන ටපල් වල ලොකු සීන් එකක් නැහැ. ලිස්ට් එකට ගොඩක් සමානයි ටපල්. හරිද? එතකොට ටපල් වල ෆන්ක්ෂන්ස් වල භාවිතය මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අවුට්පුට්ස් උත් එක්ක. right. හරිලම ඊළඟට මේ අපිට කතා කරන්න තියෙන්නේ සෙට්ස් ගැන. තව එක පාර්ට්යක් තියෙනවා ඩික්ෂනරි කියලා. අපි ඊට කලින් සෙට් ගැන කතා කරලෙමු. සෙට් වලදී ළමයි මේ ලොකු කතන්දරයක් නැහැ. අපි මෙතනදී මේ විදිහට අපිට සෙට් එකක් හදාගන්න පුළුවන්. ලිස්ට් වල නම් ස්ක්වයර් බ්‍රැකට්ස්, ටපල් වල නම් normal bracket හරි bracket නැතුව හරි, සෙට් වල නම් curly brackets දාලා අපිට මේ විදිහට සෙට් එකක් හදාගන්න පුළුවන්. ගොඩක් දුරට අහනවා අඩුයි LL සෙට් ගැන. ඊළඟට මෙහෙම අපේ සෙට් එක print කරගන්න පුළුවන් මේ විදිහට. ඊළඟට empty set එක මේ විදිහට create කරන්න පුළුවන් variable එකක් දාලා ඒ set එක empty කරන්න. මේ කියන්නේ මේ empty set එකක් අපිට යොදාගන්න පුළුවන් empty set එකක් විදිහට. එතකොට මේ විදිහට empty set එකක් create කරන්න පුළුවන්. එතකොට numbers කියලා වෙනම empty set එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ empty කරගන්න දැන් තියෙනවා නම් ඒක empty වෙනවා. numbers කියලා already තියෙනවා නම් එකක් ඒක empty වෙනවා. ඔය විදිහට අපිට tuple එක create කරගන්න දේවල් කරන්න පුළුවන්. ඊළඟට union කියලා කතන්දරයක් තියෙනවා, අලුත් කතන්දරයක්. මේකෙදි අපි mainly කරන්නේ union එකේදී මුලින්ම කරන්නේ mainly කරන්නේ අදාළ list දෙකක් අරගෙන ඒ list දෙකේම තියෙනවා නම් මොන හරි item එකක්, ඒ list දෙකේම තියෙනවා නම් මොන හරි item එකක් අන්න එයාව print කරගන්න එක. හරිද? අන්න එයාව print කරගන්න එක තමයි මෙතනදී කරන්නේ. මේ මොකක්ද එයාව එකපාරක් print කරගන්න එක තමයි මෙතනදී කරන්නේ අපි. ඔයාලට පේනවා ඇති මෙතනදී මෙන්න මේ 1 2 3 4 5 විතරයි තියෙන්නේ. හරිද? print A union B කියලා කියනවා අපි මෙතනට. මෙතනදී 1 2 3 3 4 5 හරි නම් එන්න එපා එකතු කරද්දි. එහෙම නැතුව අර එක ඒ කියන්නේ set දෙකේම තියෙන item එක එකපාරයි print වෙන්නේ. right. ඊට පස්සේ intersection කියන්නේ ළමයි අර එක විදිහටම තියෙන නැත්නම් set දෙකේම තියෙන එකම item එක විතරක් print කරන එක. ඔයාලට තේරෙනදී නමේම තියෙනවා intersection කියලා. අර එකට එක්කහුව වෙච්ච කතන්දරයක් වගේ. ඊට පස්සේ difference කියන්නේ ඒ අදාළ දේවල් වල නැති යදල දේවල් වල නැති එක තමයි ඩිෆරන්ස් කියලා කියන්නේ. ඒරින බී කියන්නේ මේ ඒ වලින් තමා අඩු කරන්නේ. ඒ වලින් හරිද? ඒ වලින්. එතකොට ඒ වල විතරක් තියෙන ඩිෆරන්ස් එක වෙන්නේ ඒ වල විතරක් තියෙන items ටික එනවා අපිට. එතකොට අපිට ඇවිල්ලා තියෙනවා 1 2. මෙතන මේකට උත්තරේ 1 2.
හේතුව A ඍණ B කියලා තමයි තියෙන්නේ. හරිද? ඔක අනිත් පැත්ත හැරුවොත් එimhe ඔයාලට තේරෙන්නේ නැති මොකක්ද දෙන්නේ කියලා. ඒතර ඩිෆරන්ස් එකේදී A - B කියන්නේ A සෙට් එකේ තියෙන ඒවා විතරක් අපිට ගන්න ඕන නම් යූස් කරන්න පුළුවන් විදියක්. ඊළඟට සිමෙට්‍රික් ඩිෆරන්ස් කියන්නේ ළමයි දෙකේම යුනික් අයිටම්ස් ටික. දෙකේම යුනික් අයිටම්ස් ටික එක සමාන තියෙනවා නම් තුන print වෙන්නේ නැහැ දෙකේම යුනික් අයිටම්ස් ටික. ඊළඟට අර append වගේම තමයි ළමයි අපිට add කියලා ෆන්ක්ෂන් එකක් තියෙන්නේ set වල. ඒකෙදි මොකද වෙන්නේ? අන්තිමට ඒක add වෙනවා. හරිද? ඊළඟට 7 8 9 කියලා මෙතන ලිස්ට් එකක් විදිහට දීලා තියෙනවා 7 8 කියන 7 8 9 කියන ලිස්ට් එක. මෙන්න මේ ලිස්ට් එක අපි set එක ඇතුළට දාගන්න පුළුවන් update කියන ෆන්ක්ෂන් එකේ. update කියන ෆන්ක්ෂන් එකෙන් ඒ විදිහට ලිස්ට් එක set එක ඇතුළට දාගන්න පුළුවන් නැත්නම් update කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් remove කරන්න නම් අපි අර කලින් වගේම තමයි value එකෙන් තමයි remove කරන්නේ. remove කියන ෆන්ක්ෂන් එක use කරනවා මෙතනදී. ඊළඟට remove කියන ෆන්ක්ෂන් එකට පස්සේ discard ෆන්ක්ෂන් එක use කරලා තියෙනවා මෙතනදී. ඒකෙදින් දැන් 10ක් නැති හින්දා ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ. pop ෆන්ක්ෂන් එකෙන් මේන්ලි කරන්නේ අපිට ඇත්තරම මේ මෙතන එක අයින් වෙලා තිබ්බට ළමයි අපි කියනවනේ සෙට් එක ඕඩ එකක් නෑ කියලා. එතකොට අපිට කියන්න බෑ මොන එකද අයින් වෙන්නේ කියලා. ඒක එයා රැන්ඩම් අයිටම් එකක් තමා අයින් කරගන්නේ සෙට් වලදී. ඊට ක්ලියර් කියන කතන්දරයට ආවට පස්සේ අපිට සෙට් එක ක්ලියර් කරන්න පුළුවන්. ක්ලියර් කියන්නේ ළමයි ඩිලීට් කරන එක නෙමෙයි. එතකොට සෙට් එකේ දින අයිටම්ස් තමා අයින් වෙලා යන්නේ. ඊට පස්සේ ළමයි මේ සබ්සෙට් කියලා තියෙනවා. මෙතනදී කරන්නේ A is subset B කියලා අහන්නේ. ඒ කියන්නේ A කියන සෙට් එක B එකේ සබ්සෙට් එකක්. ඇත්තටම අපි බලන්නේ B එක අර parent කියලා අරගෙන A කියන එකේ තියෙන item ටික මේ B කියන එකේ තියෙනවද නැද්ද කියලා. එතකොට තියෙනවා. එතකොට ඒක true. ඊළඟට superset කියලා කියන්නේ B is superset of A කියන එක. ඒ කියන්නේ B කියන සෙට් එක ඇතුලේ A ගේ එලිමන්ට් තියෙනවද කියලා බලනවා. ඉතින් ඔව්නේ ඉතින් B කියන සෙට් එක ඇතුලේ A ගේ එලිමන්ට් තියෙනවා. එතකොට ඒකත් true. ඊළඟට ළමයි disjoint is disjoint කියලා කියන්නේ disjoint එකේදී බලන්නේ disjoint function එකේදී බලන්නේ C කියන්නේ a.disjoint C. C කියන items ටිකයි A කියන items වලයි සමාන items තියෙනවද? සමාන items තියෙනවා නම් එයාලා දෙන්න disjoint sets වෙන්නේ නැහැ. එතකොට සමාන items නැත්තම් තමයි disjoint set වෙන්නේ. එතකොට ඉතින් A එකේ තියෙන 1යි 2යි C එකේ තියෙන 5යි 6යි සමාන items නැහැ. ඒ කියන්නේ එයා disjoint set එකක්. එහෙනම් ඒක true වෙනවා. ඊළඟට ඉතින් අපි කලින් කතා කළා වගේ tuple සහ list වල තියෙන කතන්දරෙම තමයි membership වල අදාළ value එක set එක ඇතුලේ තියෙනවද කියලා බලනවා. ඒකට true දෙකක් අපිට මේ print දෙකට ඇවිල්ලා තියෙනවා. right. හරි ළමයි ඊළඟට තියෙන්නේ ඩික්ෂනරි. ඩික්ෂනරි ගැන කතා කළොත් එහෙම මේක තමයි අපේ අර PHP වල ඇසෝසියේටිව් ඇරේස් වගේ Python වල තියෙන key value pairs array එකක් කියලා කිව්වොත් හරි. ඩික්ෂනරි එකේදී අර කලින් වගේ ඉන්ඩෙක්ස් කතන්දර නෑ. බිංදුව එක ඍණ ඉන්ඩෙක්ස් පොසිටිව් ඉන්ඩෙක්ස් ඒ කතන්දර නෑ. key එකක් තියෙනවා. දැන් name එක නම් name එක. එයාට අදාළ value එක තමයි කමල්. එතකොට අපි කමල්ට ඇක්සස් කරන්න ඕන නම් අපි ඇක්සස් කරන්න ඕනේ අර ඉන්ඩෙක්ස් එක true නෙමෙයි මෙන්න මේ key එක true. එතකොට මෙන්න මේ විදිහට අපි ඇක්සස් කරලා තියෙනවා කමල්ලුයි 85 කියන එකයි මෙන්න මේ දෙකේ. ඊළඟට ඔයාලට පේනවා ඇති ස්කූල් කියලා ගත්තට පස්සේ අපිට දැන් මෙතන කෙලින්ම get method එකනොත් මේක දාන්න පුළුවන්. මේකේ A level වලට නැහැ ඇත්තටම get කියන කතන්දරේ. මම නිකන් මෙතෙන්ට දැම්මා ඔයාලට knowledge එකට. හැබැයි දැන් ස්කූල් එකට කී එකක් නැහැ මේ. ස්කූල් කියලා කී එකක් නැහැ. ඒ හින්දා අපිට පෙන්නනවා none කියලා. මොකද කී එකකුත් නැහැ value එකකුත් නැහැ. ඉතින් ඒ හින්දා none කියලා පෙන්නනවා. ඊළඟට adding items ගැන කතා කළොත් එහෙම කොහොමද අපි add එකක් කරන්න කියලා. ඒ කියන්නේ item එක නැත්නම් key value pair එක කලුතෙන් add කරන්නේ කොහොමද කියලා කතා කරොත් ඔයාලට සරලයි. dictionary එකේ name එක දැම්මා.
ස්ක්වා බ්‍රැකට්ස් ඇතුලේ වගේ අර නේම් එක දැම්ම. දැන් කලින් නම් අපි දැම්ම ඉන්ඩෙක්ස් එකනේ. මේක දාන්නේ නේම් එක නැත්තම් කී එක කියලා කියනවා. කී එක දැම්මා. කී එක දාලා අදාළ වැලියු එක සමාන කළා. එතකොට වාට මේක ප්‍රින්ට් කරාට පස්සේ වාට පේනවා ඇති ස්කූල් ABC කොලෙජ් කියලා එනවා. රයිට්. ඊට අප්ඩේට් එකේදීත් අර ඇඩින් අයිටම්ස් වගේම තමයි ඒකේ විශේෂත්වය තියෙන්නේ. අප්ඩේට් එකේදී අපි කී එකක් යූස් කරන්නේ දැන්ට මේ වෙද්දි තියෙන කී එකක්. එතකොට ඒ කී එක සමානයි අදාළ වැලියු එක දැම්මට පස්සේ ඒක අප්ඩේට් වෙනවා. මෙතන age 21යි කියලා අප්ඩේට් වෙලා තියෙනවා. ඊළඟට delete student age කළාට පස්සේ del එකෙන් අපි පාවිච්චි කරන්නේ delete කරන්න. එතකොට මොකද වෙන්නේ? age කියන key එකද හැමතිස්සෙම බලන්න key එක තමයි අපි access කරන්නේ delete කරන්නේ ඔක්කොම. දැන් කලින් ඒවල නම් අපි index එක කළේ. මේකේ key එක මොකද මේක key value pairs විදිහට යන හින්දා. ඒ විදිහට delete කරලා දින ඉතින් ඔයාලට පේනවා ඇති age එක මෙතනින් delete වෙලා තියෙනවා. right. ඊළඟට මෙතනදී ඔයාලට කතා කරන්න පේනවා ඇති අපිට keys ටික විතරක් නැත්නම් අපේ dictionary එක ඇතුලේ තියෙන keys ටික විතරක් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. කොහොමද? dictionary name.keys function එකේ values ටික විතරක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට සහ items විදිහට print කරන්න පුළුවන් මෙන්න මේක. හරිද? items විදිහට කියන්නේ ඇත්තට මේක list එකක් විදිහට තමයි පෙන්වන්නේ. මේ ති items විදිහට දැම්මම පස්සේ ඒක list එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඒකේ level වලට ලොකුවට නැහැ. ඊට පස්සේ update එක අර දැන් අපි කලින් කලේ එකයිනේ. ඔය වගේම අපිට කමා එකක් දාලා මෙන්න මේ විදිහට අපිට curly brackets ඇතුලේ අපිට අප්ඩේට් කරන්න පුළුවන් අපිට age එකයි city එකයි ඔය විදිහට අර keys ගොඩක් එකට හරිද? ඒ කියන්නේ එක පාර අපිට අප්ඩේට් කරන්න පුළුවන් ඕනම key value pairs ඕන ගානක් ඔය විදිහට කමා දාලා. හැබැයි මතක තියාගන්න function එක ඇතුලේ කියන්නේ update function එක ඇතුලේ ලියන්න ඕනේ මෙන්න මේ ටික curly bracket ඇතුලේ. අයියේ අපි මුලින්ම මේ ඩික්ෂනරි එකත් ලිව්වේ curly bracket විදිහට. ඒකට නිකන් අපි නිකන් ඩික්ෂනරි එකකට ඩික්ෂනරි එකක් ඇඩ් කරනවා වගේ තමයි මෙතන මේ අප්ඩේට් කතන්දරය යන්නේ. key value pairs එකකට වඩා වැඩි ගානක් එකපාර අප්ඩේට් කරද්දි. එන්නේ pop එක දන්නවාලා pop එකෙන් කරන්නේ ඉතින් delete කරන එක නැත්නම් ඒ අදාළ item එක අයින් කරන එක. ඉතින් city කියන key එක අයින් කරලා දිනවා මෙතනදී. එතකොට මොකද වෙන්නේ? city කියන key value pair එක අයින් වෙලා යනවා, pop වෙලා යනවා. pop item කියලා කතන්දරයක් තියෙනවා මෙතනදීත් අර same දේ තමයි සාමාන්‍යයෙන් අන්තිමට තියෙන එක තමයි ගොඩක් වෙලාට අයින් වෙන්නේ. ඒ විදිහට අයින් වෙලා තියෙනවා pop item එකෙනුත්. එතකොට දැන් pop එකෙන් මෙතනදී අර specific key එකක් අයින් කරන්න පුළුවන්. හැබැයි pop item use කරන්න වෙනවා අපිට අන්තිම එක අයින් කරන්න නම්. හරිද? ඒකට දැන් අර කලින් නම් pop එකේදී normal අන්තිම එක අයින් වුණා. හැබැයි දැන් මේකෙදි pop එක පාවිච්චි කරන්නේ අපි specific value එකක් අයින් කරන්න. දන්නවා ඉතින් clear කතන්දරයට ආවට පස්සේ කොහොමත් dictionary එක clear වෙනවා. එතකොට delete වෙන්නේ නැහැ. dictionary එකේ items ඔක්කොම ටික delete වෙන එක තමයි වෙන්නේ. කියන්නේ dictionary එක delete වෙන්නේ නැහැ. item ඔක්කොම නැති වෙනවා. right. ඊළඟට මෙතන අපි copy කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් list එකක් copy කරනවා වගේම තමයි dictionary එකට copy කරලා තියෙනවා. එතකොට අලුත් student එකෙත් මෙන්න මේ copy එක වැටෙනවා. ඊළඟට අපිට default එකක් දාන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට default එකක් දැම්මට පස්සේ එයාලා අපි අර මේ default එකේදී school එක ABC college කියලා තමයි කියන්නේ. school එකට value එකක් දුන්නේ නැත්තම් එයාලා ඒක ABC college කියලා තමයි ගන්න default value එක. ඊළඟට මෙතනදී මේ from keys කතන්දරේ තියෙනවා. from keys වලින් කරන්නේ මෙතන අපි keys name age school කියලා තියෙනවා. ස්ටඩන්ට් එක ඩික්ෂනරි එකේ from keys කියලා දැම්මට පස්සේ මෙන්න මේ from keys වලින් එන values ටික මෙන්න මේ විදිහට item විදිහට print වෙන එක තමයි වෙන්නේ. හරිද? item විදිහට print වෙනවා. මෙතන මේ ඔයාලට පේනවා ඇති මේ මෙන්න මේ from keys කතන්දරේදී අර name එකේදී දැන් අපි දැන් keys කියලා දැන් ඔතන ඔය අලුතෙන් මේ keys කියලා වෙනම list එකක් හදලා තියෙනවානේ. එතකොට ඔතනදි කරලා තියෙන්නේ අර ලිස්ට් එකක් තුලින්. හරිද? ලිස්ට් එකක් තුලින් කීස් ටික නිර්මාණය කරලා තියෙන්නේ සරලව කිව්වොත් එහෙම. හැබැයි අපි ඔතනදි values දාලා නැති හින්දා ඔතන none කියලා පෙන්වන්නේ ඒකයි. හරිද? දැන් ඔයාලට ඕක අප්ඩේට් කරගන්න ඕන අර කලින් අපි ඉගෙන ගත්ත අප්ඩේට් ෆන්ක්ෂන් එක දාන්න
පුළුවන්. ඊට පස්සේ ඉතින් අර අපි කලින් කතා කළා වගේම මෙන්න මේ වචනේ තියනවද නැද්ද කියලා බලනවා, නේම් එක ස්ටුඩන්ට් එකේ තියනවද නැද්ද කියලා බලනවා, ස්කූල් එකට ස්ටුඩන්ට් එකේ තියනවද නැද්ද කියලා බලනවා. ඉතින් එතනදී එන්නේ boolean values true or false කියන කතන්දරේ. len ෆන්ක්ෂන් එකද බලනවා, items ගාන තමයි අපි බලන්නේ. දැන්ට items වල තියෙන්නේ name සහ age එක විතරයි. ඒ හින්දා item ගාන නැත්නම් length එක 2යි කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ for loop එකක් use කරලා මෙන්න මේ විදිහට අපිට key value pair ටික අප්ඩේට් කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ ඔන්න ඔය ටික. right. ඊළඟට මෙතනදී අපි nested dictionary ගැන කතා කළොත් එහෙම dictionary එකක් ඇතුලේ dictionary එකක් තියෙනවා. එතකොට අපි සාමාන්‍ය විදියට firstly අපි access කරන්න ඕනේ පළවෙනියට තියෙන key එකට. එතකොට marks එකට access කරලා ඒකේ ඊළඟට තියෙන key එකට තමයි access කරන්න ඕනේ. එතකොට ICT. ඕක listing වලටත් same, tuple වලටත් same. ඒ වගේ දැන් set වලට නම් unordered හින්දා අමාරුයි. මේ indexing නැති හින්දා. එතකොට මේකෙදී අපිට key value pairs use කරන හින්දා keys මෙන්න මේ විදිහට අපිට access කරන්න පුළුවන් nested dictionary එකකට. හරි ළමයි, මම අර nested dictionary කරාට පස්සේ අර nested list එවලේ කියලා දීපු නැති හින්දා මෙතන ආපහු මම ආයි ගත්ත පොඩ්ඩක් කෝඩ් එක. nested list වලදී ඒත් access කරන්නේ අර විදිහටම තමා. දැන් ඔයාලට තේරෙනවා ඇති. දැන් මෙතන numbers කියන list එකේ මුලින්ම ඉන්නේ මම දැන් ඔක තව පොඩ්ඩක් ලේසි කරගන්න මම මේ විදිහට එකම line එකකට ගන්නම් ඔයාලට. ඒතකොට හොඳට පේනුම් කරනවා. දැන් numbers කියන එකේ ඔයාලට පේනවා ඇති මේ list එක මෙන්න මේ කෑල්ලම බිඳුවයි. ඊළඟට මෙන්න මේ කෑල්ලම එකයි. ඒතකොට දැන් අපිට දෙකට වගේ access කරන්න ඕන නම් අපි මුලින්ම මෙන්න මේ 0 index එකට access කරන්න ඕනේ. ඊළඟට ඒක ඇතුළට ගියාට පස්සේ ආයි මේ 1 කියන එක්කෙනා බිඳුව වෙනවා, ආයි 2 කියන එක්කෙනා 1 වෙනවා, ආයි 3 කියන එක්කෙනා 2 වෙනවා. එතකොට අපි මොකද්ද කරන්නේ? මුලින්ම අපි access කරනවා මුල්ම එක්කෙනාට. ඒ කියන්නේ බිඳුවෙනි index එකේ. ඊළඟට අපි බලනවා බිඳුවෙනි index එකේ කීවෙනි කෙනාද? එහෙනම් 2 කියන්නේ පළවෙනියා. එහෙනම් අපි මෙන්න මේ විදිහට තමයි කෝඩ් එක ලියන්නේ. list එකේ name එක, කොටු අරහන්, පළවෙනි index එක, ඊළඟ කොටු අරහනේ ඒ ඇතුලේ තියෙන nested index එක. tuple වලත් ඔය කතාවම තමයි. හරිද? මේක මම ආයෙ අර පෙන්වුවේ විශේෂයෙන්ම අර කලින් පෙන්වන්න අපිට බැරි වෙච්ච හින්දා.